අඩු ආදායම් ලබන දුප්පත් ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් සිටින බවත් එම පිරිසටද අස්වැසුම ලැබිය යුතු බවත් ඒ සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් උත්තර නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙවන්නක්. අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ලැබිය යුතුයි. හැබැයි ලැබෙන්නේ අපි ඇප්ලිකේෂන් කැඳවලා තිනවා. දැන් තෝරා ගැනීමේ මණ්ඩල හරහා තෝරාගෙන ජූනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුතින් අස්වැසුම ලබා දීමටත් කටයුතු කරනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් වෙලා තිනවා. විශ්‍රාමිකයින්ට වැටුප් වැඩි වෙලා තිනවා. අස්වැසුම වැඩි වෙලා තිනවා. මේ මොකවත්ම නැති කණ්ඩායමක් ඉන්නවා ලක්ෂ 8ක් විතර. ඒ ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතුටෙන් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා යනුවෙන් ජනාධිපතිවරයා රැස්වීම අතරතුර කියා සිටියා.